අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් 13 වන දින බීජින්හි චීන මහජන දේශපාලන උපදේශන සමුළුවේ ජාතික කමිටුවේ සභාපති අතිගරු වං හංගින් මහතා හමු වුණා. මෙහිදී කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා කළ ආරාධනය පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා දූත පිරිසට ලැබුණු උණුසුම් ආගන්තුක සත්කාරයට කෘතඥතාවත් පළ කළා. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ පසුගිය දශක කිහිපය තුළ චීනයේ පෙරෙන ප්‍රගතිය සහ සමාජ ස්ථාවරත්වය අගය කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ 76 වන සංවත්සරයට අග්‍රාමාත්‍යවරිය සුබ පැතුනුත් එක්කලා. දිගු කාලීන ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කිරීම සහ වෙළඳාම ආයෝජනය සංචාරක කර්මාන්තය සංස්කෘතික හුවමාරු අධ්‍යාපනික සහ ජනතා සහයෝගීතා ඇතුළු බහුවිධ අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉදිරියට ගෙන යාම කෙරෙහිද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. 1952 වසරේ ක්‍රියාත්මක වූ ඓතිහාසික සහල් රබර් ගිවිසුම පිළිබඳ සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය අන්‍යෝන්‍ය විශ්වාසය සහ සංවර්ධනය තුළින් ඒ ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කළා. මෙම නිල සංචාරයේ ප්‍රතිඵල සහ අන්‍යෝන්‍ය වටිනාකම් සහ ගෞරවය ආරක්ෂා වන පරිදි ලංකා චීන උපාය මාර්ගික සහයෝගීතා ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයේ නායකයින්ගේ එකඟතා ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වයේම කැපවීම මෙහිදී තව දුරටත් අවධානයට යොමු වුණා.